කොහමද අයියේ අක්කේ නංගී මල්ලි? අද මම ඔයගලන්ට කියලා දෙන්නේ චෙස් එකක් කොහොමද ගහන්නේ කියලා. ඔන්න අපි ඉස්සලාම අපි මෙන්න මෙහෙම බෝඩ් එකයි මෙහෙම චෙස් එකයි අපි ගන්නවා. අපි ඉස්සලාම අපි පවුන් කොහොමද අදින්නේ කියලා බලමු. පවුන් ඉත්ත. අදින්නේ කොහොමද කියලා බලමු. අපි ඉස්සලාම මේ යට වාක්‍ය කියවලෙමු. The pound. A pound can only move forward one square if that square is empty. If it has not moved, a pound also has the option of moving two squares forward if both squares are empty. දැන් මෙතනදී ඉස්සෙල්ලාම අපි පළවෙනි දැන් මේක ඉංග්‍රීසියෙන් කිව්වා. දැන් පළවෙනි වතාවේදී අපි මෙයාට කියන්නේ පවුන්ඩ් කියලා. දැන් මේ වීඩියෝ එකේ ඉස්සරහින්ම මේ මෙතන තියෙන පවුන්ඩ්. මේනි පවුන්ඩ්. අපි පවුන්ඩ් කොහොමද අදින්නේ කියලා පළවෙනි වතාවට අපි පවුන්ඩ් මෙහෙම අදිනකොට the tap the pound square, the tap the any of the indicated green square to move. Riga moves indicated the green maker. දැන් අපි පළවෙනි වතාවට දැන් මෙහෙම අපි ඉත්ත අදිනවා. පවුන්ඩ් ඉස්සරහාම අදිනකොට දෙපාරක් අපිට කොටු දෙකක් පන්නත හැකි මෙන්න මේ විදිහට. හරිද යාළුවනේ? ඊට පස්සේ අපි මීනකට යනවා. දැන් අපි පවුන්ඩ් අදින විදිහ හොඳ ආකාරව දන්නවා. දැන් අපි මීනකට නයිට් ගැන අපි කතා කරමු. කවුද නයිට් කියන්නේ? නයිට් කියන්නේ මෙන්න මේ අශ්වයාට. මේ අශ්වයාගේ වැඩ බලද්දී මේ පේනව නේද? අශ්වයාට කොටු දෙකකට වැඩියෙන් පන්නලා යන්න පුළුවන් මේ කොළ පාට කොටු වලින් අපිට පෙන්වන්න කරන්නේ ඒ නයිට්. එහෙම නැත්නම් කිව්වේ මේ අශ්වයාට නැත්නම් නයිට්තරයට යන්න පුළුවන් තැන. අපි මෙතෙන්ට අරන් බලමු. දැක්කනේ? එයාට ඕන පැත්තකට යත හැකි. අපි ඊට පස්සේ ඊළඟට බලමු බිෂොප් ගැන. අපි බිෂොප් වලට ගියාම බිෂොප්ට යන්න පුළුවන් වනේ හැඩයට විතරයි. හැඩයකට. අපි මාසෙ පෙන්නන මේටි හැඩයකට. මේ හැඩයකට යන්න පුළුවන් මේ. කතරේ විදිහට තමයි එයා යන්නේ. දැන් අපි ඉස්සනාම බලද්දි මේ පේනව නේද? මේ කොළ බලකොට මෙයාට මෙතෙන්ට යන්න පුළුවන්, මෙතෙන්ට යන්න පුළුවන්, හැම තැනටම යන්න පුළුවන්. හැබැයි ඉස්සරහට පස්සට යන්න බෑ. එයි මෙයා බිෂොප් නිසා. බිෂොප්ට බෑ ඉස්සරහට පස්සටයි වමටයි දකුණටයි යන්න. මෙයාට යන්න පුළුවන් වෙන්නේ හැඩයකට. මෙන්න මෙහෙම. දැන් දැක්කනේ? දැන් අපි දැන් අපි ඕනම කෙනෙක් දන්නවා දැන් පවුන් කියන්නේ කවුද කියලා? පවුන් කියන්නේ මේ චූටි ඉත්තට යන්න පුළුවන්. ඉස්සලාම යට දෙක යන්න පුළුවන්. ඊට පස්සේ එතින් කොටු දෙකක් යට පන්නන්න පුළුවන්. ඊට පස්සේ තමයි එයාට යන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ එක කොටුව ගන්න. තමයි යට යන්න වෙන්නේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා නයිට්. අශ්වයා ගැන. එයා ගැන ඉගෙන ගන්නකොට මෙන්න මෙහෙම. එයානේ මෙන්න මේ විදිහට. මෙතෙන්ට යන්න පුළුවන්, මෙතෙන්ට යන්න පුළුවන් හැමතැනට යන්න බෑ. මේ කොළපාට කොටු වලින් ඕගලන්ට පේන්නේ මේ පෙන්වුම් කරන්නේ අපිට යන්න මේ නයිට් යන්න ඕන තැන්. නයිට් මෙතෙන්ට යන්න පුළුවන් මේ කොළ පාට කොටු වලට. මෙන්න මෙතෙන්ට අපි මෙතෙන්ට හදාපන්ව. එක්කනේ. එයාට එතෙන්ට යන්න පුළුවන්. බිෂොප්ට අපි කිව්ව බිෂොප් යන්නේ හැඩයට. හැඩයට. මේ හැඩයට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔය. එයාට හැඩයට යන්න පුළුවන් වෙන්නේ. ඒතකොට අපි මේනම් බලමු රොක් ගැන. රොක් කතා කරනකොට රොක් යන ගමනාන්තය ඉතාම වෙනස්. අපි චෙස් ඉගෙන ගන්නකොට මේගොල්ලෝ හඳුනා ගන්න ඕනේ. රොක්, නයිෆ් හැම කෙනෙක්ම කිං ක්වීන් හැම කෙනෙක්ම අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ යන දිශාව කොහෙද? ඒගොල්ලෝ කොතනට අදින්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි ඒක තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් අපි මේක රොක් ඇදලා බලමු. දැන් මේ පේනවනේ? රොක් කියන්නේ යන තැන් මේ පෙන්වන්න කරන්නේ.
රොක්ට මෙතනට යන්න පුළුවන්, මෙතනටත් යන්න පුළුවන්, මෙතනටත් යන්න පුළුවන්, මෙතනටත් යන්න පුළුවන්. රොක් සතර පැත්තෙන් යන්න පුළුවන්. හැබැයි හැඩයට යන්න බෑ. එයාට ඉදිරියට යන්න පුළුවන්, පස්සට යන්න පුළුවන්, දකුණට පැත්තට යන්න පුළුවන්, වම් පැත්තට යන්න පුළුවන්. ඒ වුණාට රොක්ට හැඩයට යන්න බෑ. අර බිෂොප්ට වගේ. අපි කලින් අපි දැන් මීට කලින් අපි ඉගෙන ගත්තනේ බිෂොප් ගැන. බිෂොප්ට යන්න පුළුවන් හැඩයට. හැබැයි යාට කෙලින් යන්න බෑ. ඒ වුණාට රොක්ට කෙලින් යන්න පුළුවන්. එයා කෙලින් යනවා. දැන් අපි මීනාකට අපි ඉගෙන ගන්න යන්නේ ක්වීන් ගැන. ක්වීන් අපි සලකනවා ක්වීන් කියන්නේ ක්වීන් කිව්වහම ආයෙනම් කියලා වැඩක් නැහැ. හැම පැත්තකටම යන්න පුළුවන්. ඔන්න අපි බලමු ඉස්සලාම මේ ඔය ඕන දිශාවක ආයෙ නෙමේ පැති 8කට යට යන්න පුළුවන්. මේ දිශා මේ ආයෙ උත්තර නගුණ නැගිනේ බස්නායේ හැම පැත්තකටම යට යන්න පුළුවන්. මේ හැඩයට යන්න පුළුවන්, ඉස්සරහට යන්න පුළුවන්, පස්සට යන්න පුළුවන්. පේනවනේ ක්වීන්. ක්වීන්ට පුළුවන් හැම පැත්තකටම යන්න. මේ චෙස් ක්‍රීඩාවේදී ඔයගොල්ලන්ට මේ ඊටාම වටිනාම දෙයක් තමයි මේ ක්වීන්. මේ ක්වීන් ඊටාම මේ වටිනා ඉත්තෙක් ඔයාගේ හතුර, ඔයාගේ එනිමි පරද්දන්න. මේ බලන්න. ඔය යට හැම දිශාවකට යන්න පුළුවන්. ක්වීන්. ඊට අපි යමු කිං රජතුමාව. රජතුමාට එච්චර දුර යන්න බෑ. ඔක දන්නවා රජතුමා කියන්නේ අපි චෙස් ක්‍රීඩාවේදී අපිට වර අවධානය යොමු කරනව දෙන්නින් තමයි ක්වීන් සහ කිං. බිෂොප්යි ඒ තුන් දෙනා තමයි. ඒ තුන් දෙනා අතරින් කිංව හැමතිස්සෙම අපි චෙස් ක්‍රීඩාවේ අපි කිංව ආරක්ෂා කරන්න ඕනේ. කිංව ආරක්ෂා කරන්නේ නැත්තම් අපි චෙස් තරගාවලින් පරාජයට පත් වෙනවා. මේ බලන්න දැන් අපි ඉස්සරහ බලද්දී ක්වීන්ට යන්න තැන බලමු. ඔය එයා ඉච්ච දුර යන කෙනෙක් නෙමෙයි. එයාට ඕන කොටුවකට යත හැකි. ඒ වුණාට එයාට ගොඩ දුර යන්න බෑ. ගොඩ දුරක් එයාට යන්න බෑ. පේනවනේ? කිං අපි කිංව පාවිච්චි කරන්නේ අපේ මේ චෙස් වෝ එක රඳා පවත්වා ගන්න. අපේ මේ චෙස් එක රඳා පවත්වා ගන්න තමයි මේ කිං අපිට උදව් වෙන්නේ. ඒ නිසා කිං කියන්නේ අර එක පාවුන කපන්න තියෙන ඉත්තෙක් නෙමෙයි. අපි මේ කිංව ආරක්ෂා කරන්න. මේ චෙස් එකේ. ඒක නිසා මතක තියාගන්න කිංව අපි ආරක්ෂා කරන්න ඕනේ. හරිද? දැන් අපි ඔක්කොම දේවල් ඉගෙනගෙන අවසන් අපි ආපස්සට මුලින් ඉඳන් යමු. දැන් අපි මේ මේ පුංචි ඉතට කියන කවුද? පාවුන්ට ඉස්සලාම දෙකක් යන්න පුළුවන්. එතින් පස්සේ එක ඉත්ත ගාන යන්න වෙන්නේ. එකෙක් ගානේ පාවුන්ට. හැබැයි මතක තියාගන්න පාවුන් එච්ච වටින්නේ නෑ. මොකද දන්නවනේ පාවුන් වටිනවා. ඒ වුණාට පාවුන් ඉදිරියට ගෙන යන්න ටිකක් අමාරුයි. මෙහෙම ඉදිරියට ගෙන යන්න අමාරුයි. මේ ඉන්නේ නයිට් අපි ඉගෙන ගත්තනේ මේ නයිට් යන තැන හොඳට බලා ගන්න. චෙස් එකේදී මේ එයාට මේ හැඩයකට තමයි යන්න පුළුවන්. ඔය අපි එතකොට අපි නයිට් කියනයි පාවුන් කියනයි හොඳට දන්නවා. අපි බිෂොප් ගියපම් මේ බිෂොප්ට හැඩයට විතර යන්න පුළුවන්. එයාට කෙලින් යන්න බෑ. ඔය බිෂොප්ට හැඩයට විතර යන්න පුළුවන්. දැන් අපි රොක්ට යමු. මේ පේනවනේ රොක්ට උත්තර නැගෙනහිර බටහිර දකුණ. ඒ දිශා හතර විතරයි. එයාට යන්න පුළුවන්. එයාට මේ ඊශාන්‍ය පැත්තට යන්න බෑ. ඊට පස්සේ යාට නීත දෙකට පැත්ත යන්න බෑ. ගිනි කොන වයඹ ඒ පැත්තට යන්න බෑ. එයා යන්නේ සතර දිශාවකට විතරයි. මොන සතර දිශාවද? උත්තර, නැගෙනහිර, බටහිර, දකුණු. රොක්ට යන්න පුළුවන් එච්චයි. නැත්නම් එහෙම කිව්වත් එමේ ඉදිරියට පිටපස්සට දකුණට වමට. ඔය එයා පස්සට ඇද හැකි ඒ ඉත්තම හැබැයි මතක තියාගන්න පාවුන්ව ඉස්සරහට ගන්න බෑ. පස්සට ගන්න බෑ. සෝරි. පාවුන් පස්සට ගන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න පාවුන් පස්සට ගන්න බෑ. මේ පුංචි ඉත්තා පස්සට ගන්න බෑ. ඔය පස්සට එයා යන්නේ නෑ. එතකොට මීනා ක්වීන් අපි දිශා 8කට යන්න පුළුවන් යාට මේ. ඔන්නේ
දිසා 8කට මේ පේනවනේ මේ පෙන්වන කරන්නේ දිසා 8කට යට යන්න පුළුවන් මේ. අර ඕන තැන ගන්න පස්සට අනිම ඉස්සරහට අනිම ආයෙකින් උතුරයි දකුණ නැගෙනහිර වස්නාහිර ඊශාන ගිනිකොන හැම පැත්තකටම යන්න පුළුවන්. හැම දිශාවක. අපි රජතුමාව යුද ඉට්ටෙක් කරන්න හොඳ නෑ. අපි රජතුමා මොකද කරන්නේ? රජතුමා මොකද කරන්නේ? රජතුමා ආරක්ෂා කරන්න ඕන. අපි රජතුමාව හැමතිස්සෙම තියන්න ඕනේ හමුදාව අපේ පවුන්ට පිටපස්සේ හැම කෙනෙක්ගේම පිටපස්සේ යා ඉන්න ඕනේ. හරිද? එහෙනම් අපි ඊළඟ ලෙසන් එකට යමු. බේසික් concept වලට capturing එක අල්ලගන්නේ කොහොමද කියලා. දැන් මෙතන ඉන්න අපිට පේනවා දැන් මෙයා කවුද ඉස්සරහම බලන්න. මේ පුංචි මේක කෙනා කවුද මෙතන? pound. ඊළඟට තාම මොකද රෂ්ෂෙක් වගේ ඉන්නේ. එයාට කියන්නේ මොකද? night. ඊට පස්සේ එහා පැත්තේ කළු එක්කෙනා හතරෙක් අපේ එනිමි කෙනෙක්. කවුද මෙයා? සමාය කට්ටේ කියනවා කින් කියලා. වැරදි. කින් නෙමෙයි queen. මෙතන ඉන්නේ queen. එතකොට මෙහෙම දැන් කොහමද අපි මේ queen පරාජය කරන්නේ? දැන් අපි මේක ඉගෙන ගන්න යන්නේ. දැන් pound ඉදිරියට යන්න පුළුවන් හැබැයි පස්සට යන්න බෑ. අපි pound මෙන්න මේ විදිහ ගන්න. pound එක ගාන ඉදිරියට යන්න පුළුවන්. හැබැයි එයාට හැඩයට කපන්න පුළුවන්. හැඩයකට එයාට කපන්න පුළුවන් හතරව. මෙන්න මෙහෙම විදිහට ඔය පේනව නේද? එයාට pound පුළුවන් මොකද්ද? හැඩයට කපන්න පුළුවන් යාර. හැබැයි හැඩයට යන්න බෑ. හැඩයට කපන්න පුළුවන්. මෙහෙම. එයා කැපුවා. රජිනිය කැපුවා. දැක්කනේ? ඒක තමයි කියන්නේ capturing කිය. ඊට පස්සේ අපි notation lesson එකට යමු. මේ පේනව නේද? දැන් මේ ඉන්නේ කවුද? දැන් මේ ඉන්නේ රජිනිය. The east square is uniquely identified by a set coordinates AH for the files follow 1 to 8 the ranks vertical. ඔය අපි දැන් මේ කයින් එකේ අපේ ඉගෙන ගත්ත රජිනියට ඕන දිශාවකට යන්න පුළුවන්. මේ මෙතන මේගොල්ලෝ පෙන්වන්න කරනවා රජිනිය ඕන දිශාවකට යන්න පුළුවන් කියලා. C5 නේ. අපි ඊළඟට දැන් අපේ මේ බේසික් concept එක ඉවර කරා. අපි ඉගෙන ගත්ත moves මේ pound, knight, bishop, rook, queen, king. ඒ 6 දෙනා තමයි chess එකේ ඉන්න ඊට ටික. අපි ඊටකොට අපි ඊළඟට ගියා basic concept capturing and notation එක අපි ඉගෙන ගත්ත දැන් අපි ඊළඟ යමු check එක තමයි අපේ chess war එකේ වැදගත්ම දේ. හරිද? check. අපි check lesson එකට යමු. මෙන්න මේ විදිහට. check. The king check when attacked by the enemy piece. දැන් ඉස්සෙල්ලාම අපි මේක බලන්න අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොකද්ද? මේ කවුද ඉන්නේ කියලා. මෙතන මේ කළු එක්කිනා සුදු එක්කිනා එක හා සමානයි නේද? කවුද මේ දෙන්න? මේ දෙන්නම රජ්ජුරෝ කිංස්ලා දෙන්නම මේ දෙන්නම. ඒකට මේ මොකද මේ රාමක් වගේ ඉන්නේ පොඩි වෙට. අපි ඉගෙන ගත්තා. the rook එන්නේ. rook කියලා තමයි උරගත්තා කියන්නේ. හැබැයි rook තමයි කියන්න ඕනේ. දැන් මොකද කරන්නේ? අපි මේ අපේ හතරම හිර කරන්න යන්නේ. හිර කරන්න යන්නේ කියන මොකද්ද මේ හිර කරනවා කියන එකේ තේරුම? හිර කරනවා කියන්නේ යාට ඉත්ත අදින්න බැරි වෙන විදිහට හිර කරන්න. දැන් මේ අපේ හතුරන්නේ මේ කළු පාට එක්කෙනා. ඒ කියන්නේ රජතුමා. කළු පාට රජතුමා. එයා අපි හිර කරන්න ඕනේ. හිර කරොත් අපිට මෙතනින්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. Now let's check the opportunity. The king by moving your rook from D2 to F2. D2 to F2. දැන් අපි හිර කරන්න යන්නේ ඕනේ. කොහමද හිර කරන්නේ? දැන් මෙතන අපි ඉගෙන ගන්නකොට අපිට මෙතනින් හිර කරන්න පුළුවන්, මෙතනින් හිර කරන්න පුළුවන්. පැති දෙකකින්. හැබැයි අපි ඉස්සරහම මේ පැත්තෙන් තමයි හිර කරන්න ඕනේ. ඔන්න මෙහෙම හිර කරන්නේ. හිර වුණා.
අපි ආපස්සට එක් කරලා බලමු. දැන් මෙතන තමයි රොක් ඉන්නේ. දැන් රොක්ට කෙනෙක් කවුරුත් නැහැ. හැබැයි රොක්ට කෙනෙක් කවයි කෙනෙක් හතරක් තියන්නම ඕනේ. අපි රොක් අදිනවා රජතුමාට කෙලින්. එතකොට මොකද වෙන්නේ? එතකොට චෙක් එකක් එනවා. හිර වෙනවා එතකොට. එතකොට ඉස්සයින් ඉත්තව කොහෙන්ද පරදිනවා. එතකොට හතර කණ්ඩායම. ආපස්සට කරමු. මේ හායි on. එහෙම තමයි හිර කරනවා. ඔහොම තමයි චෙක් කරන්නේ. ඊට පස්සේ getting out of check. ඔන්න අපි දැන් ඉස්සරහම කණි ඉගෙන ගත්තේ චෙක් කරන විදිය. දැන් චෙක් එකකින් බේරෙන්නේ කොහොමද කියලා. දැන් අපි දැන් මේ බලන්න. දැන් මේ queen අපේ kingගේ කෙලින් ඉන්නේ. පේනව නේද? ආය අපි වෙන ඉත්ත ඇද්දොත් මෙයා රජතුමා කැපුවා ඒගොල්ලෝ දිනනවා. අපි පෑදිනවා. දැන් මේකෙන් කොහොමද බේරෙන්නේ? අපි එහෙනම් මොකද කරන්න ඕනේ? මෙතන අපේ queen ඉන්නවා, king ඉන්නවා, පාවුලා දෙන්නෙක් ඉන්නවා, knight කෙනෙකුත් ඉන්නවා නේ. හැබැයි හතරගේ පැත්තේ කිනුත් ඉන්නවා, queenුත් ඉන්නවා. දැන් queen අපේ රජතුමාව එහෙම නැත්නම් කිව්ව kingව අල්ලගෙන ඉන්නේ. මේ පේනවනේ. එයා කෙලින්ම ඉන්නේ මේ. ඒක මේ රතපාර සලකුණෙන් පෙන්නුම් කරන ඕගොල්ලන්ට මේ රතපාර සලකුණෙන් පෙන්නුම් කරා මෙතන මෙහෙම තියන්න හොඳ නැහැ. මෙහෙම දෙයක් වුණොත්. අපි මෙහෙම අල්ලුවා. මෙයා මේ පැත්තට ගන්න ඕනේ. මොකද මෙයාට කපන්න අයිති ඉඩ තියෙනවා. මේ කළු පාට මේ එක්කෙනා මේ රජිනිය අපේ රජතුමා කපන්න ඉඩ තියෙනවා. අපි මෙයා මේ පැත්තට අදගමු. ඔය දැක්කනේ? දැක්ක නේද? ආපස්සට බලමු. මේ පේනවනේ. මෙයා මේ ඉදේට මෙහෙම අපි කලින් ඉගෙන ගත්ත රජතුමාට එච්චර දුර යන්න බෑ. එයාට යන්න පුළුවන් චුට්ට දුරක් විතරයි කිය. නේද? අපි මෙහෙම දැන් අපි තව කිව්වා රජතුමා ආරක්ෂා කරන්න. කවුවා කියන රජතුමා ගිස්සා අපේ කවුවා කෙනෙක් තියනවා. එක්ක පාවුන් එක්ක නයිට් එක්ක කවුරු ආයි කෙනෙක් තියනවා. හරි? ඔන්නෝම අපි මෙන්න මෙහෙම කරා. හරි. දැක්ක? අපි කිංග බේරගත්තා. අපි කිංගව හැංගුවා. අපි කිං කියා දැන් එතන මොකද උනේ? අපසයකම් එතන මොකද අපි මෙතෙන්ට ගන්නවා. එතන මොකද වෙන්නේ? ඒක කිංට ඉස්සරහ ඒක කවුද ඉන්නේ? පාන්. ඒක කිං ආරක්ෂිතයි. ඕනෝම අන්න හරි. අන්න එහෙම විදිහට ඒ වාස්සේ අපි චෙක් මේක්ට යමු. චෙක් මේට් එකේදී අපිට චෙක් මේට් චෙක් එක මීට් කරගන්නවා කියන එක තමයි කෙටින් හඳුන්වන්නේ. එතකොට චෙක් මේට් එකේදී චෙක් මේට් කියන්නේ මොකද්ද කියලා බලමු. You win the game when your opponent is in the check and cannot escape. It's called checkmate. තව හිර කරන එකක් තමයි මේකේ ගන්නන්නේ. අපි ඉස්සරහම මේක හඳුනගෙන ඉමු. checkmate එක. දැන් මෙතන කවුද ඉන්නේ? මෙතන ඉන්න පාවුන් කෙනෙක්. අපේ පැත්තේ තමයි සුදු පාට. මතක තියාගන්න. දැන් මගේ පැත්තේ තමයි සුදු පාට. දැන් මෙතන කවුද ඉන්නේ ඉස්සම් හඳුනාගන්න. මේ පුංචි එක්කෙනා කවුද? පාවුන්. දැන් අර ඈත ඉන්නේ කවුද? සුදු පාට ඈත තනි වෙලා ඉන්නේ. ඒ queen. ඊළඟට පාවුන්ට පිටිපස්සේ ඉන්නේ කවුද? පාවුන්ට පිටිපස්සේ ඉන්නේ king. කින්ට ආරක්ෂාව. දැන් මේ අපේ හතර අපේ කිංව කපන්න බෑ. මොකද දන්නවද? හේගෝන්ගේ මොකද දන්නවද? පාවුන් ඉදිරියෙන් ඉන්න නිසා. කිං ආරක්ෂිතයි. ඊට අර හතරන්ගේ කිං ඉස්සා පාවුන දෙන්නෙක් ඉන්නවා. අපිට කපන්නවත් බෑ. දැන් ඒ කියන්නේ නේද? ඊට මෙතන කවුද මේ හතරන්ගේ පැත්තේ පාවුන් දෙන්නෙකුයි කිනුයි නයිට් කෙනෙකුත් ඉන්නවා. අපේ පැත්තේ කවුද ඉන්නේ? අපේ පැත්තේ ඉන්න queen ඉන්නවා, පාවුන් ඉන්නවා, king ඉන්නවා. අන්තිමේට කවුද මෙතන ඉන්නේ? rock ඉන්නවා. rook කියලා තමයි කියන්නේ. අපි ඉස්සන් බලමු. මෙන්න මෙහෙම. checkmate black's king is hiding safely behind the pawns. ඔන්න මං උගන්නප එක. දැන් king ඉන්නේ මොකද්ද? හැංගිලා ඉන්නේ. මොකටද? ආරක්ෂාවට. කාගෙන්ද? පාවුන්ගේ.
පවුන්ගේ හැංගිලාලු ඉන්නේ පවුන්ට. දැන් මොකද වෙන්නේ? Let's checkmate while also capturing the opposite the knight queen from d6 to f8. අපි ඉස්සලාම මෙතන අපි checkmate කියනවා අපි කියන එකට check කියන හිර කරනවා. checkmate ඒකත් හිර කරනවා කියන එකේ තේරුම අපි එහෙනම් හිර කරමු. එයා පරාජය කිරීම සඳහා. ඔන්න අපි දැන් මොකද කරන්නේ? අපි queen එක අරන් ඉන්නේ මේ. දැන් මෙතන මම රතු පාට කොටුවෙන් මම පෙන්වු කරනවා කවුද? මේ ඉන්නේ king. මේ ඉන්නේ pawn. ඊළඟ මේ ඉන්නේ කවුද? rook. මේ ඉන්නේ අපි දන්න අඳුරන queen. මේ කොළ පාටට පේන්නේ. අපි කවුද කපන්න ඕන ඉස්සලා? අපි කපන්න ඕන knight. මේ මෙතන පේනවනේ කොළ පාට කොටුව. අපි මේ මැද්දා. දැක්කනේ. එහෙම තමයි chess ගහන්නේ. මම එතකොට මීළඟ ලෙසන් එකට යනවා. මේකට කියන්නේ මේ ලෙසන් එක stalemate කියලා. If the current player is not checked but has no legal move, it decides in a stalemate. මෙතන the game ends the draw and no one wins, even if other player may more piece left. අපි ඉස්සරහම හරි අපි දැන් ලෙසන් එකට බැස්සා. අපි දැන් මොකද කරන්නේ? ඉස්සලා මේ බෝඩ් එකේ ඉන්න අය කවුද කියලා හඳුනා ගන්න. මේ රතු පාට කොටුවේ කවුද පෙන්වන්න කරන්නේ? මේ පෙන්වන්න කරන්නේ pawn. එතන මෙයාත් pawn. එතන මේ දැන් කොළ පාටින් පෙන්වන්න කරන්නේ කවුද මේ? rook. rook පෙන්වන්න කරන්නේ. හරි. එතකොට මේ කවුද? මේ රත් පාට කොටුවෙන් පෙන්වන්න කන්නේ. king. මෙයාත් කවුද? මෙයාත් king. එහෙනම් අපි මොකද කරන්නේ? මෙතන යටින් දාලා තිනවා. In the current situation, moving the rook from g3 to g7 will result the stalemate එක කරන්න අපි ඉස්සලාම රජතුමාව හිර කරන්න අපි දැන් කිව්වනේ check කියන හිර කිරීමක් කියලා. හිර කිරීමේ ලෙසන් එක තමයි අපි තියෙන්නේ. මෙතනත් හිර කිරීමක් තමයි මෙතන සිදු වෙන්නේ. මෙතන අපි G7ට කොටුවට අපි දාගන්නවා. මෙන්න මේ විදිහ අන්න. දැක්කනේ? අපි මැච් එක ඩ්‍රෝ කරා. මොකද ඒ කරේ? මෙතන stalemate එකේ මේ stalemate එකේදී එකයි එතනින්ම දින්නේ නැහැ ඩ්‍රෝ උනේ. අන්න එහෙම තමයි චෙක් කරනවා කියන්නේ. චෙක් කියන්නේ හිර කරනවා. හිර කිරීමේ ලෙසන් එක තමයි අපි මේ ගියේ. ඉත්තා හිර කිරීම. එයාව අඳින්න බැරි වෙන්න තමයි අපි මේකෙන් ඉගෙන ගත්තේ. මීළඟට special moves ලෙසන් පාඩමට යනවා. මේක තමයි අන්තිම පාඩම. ඊට පස්සේ අපි යනවා at the real chess war එකට. හරි. අපි ඉස්සනාම දැන් special moves එක casting king side. අපි මෙන්න මෙහෙම දැම්මා. හරි. casting king side ya one in every you can special move in your kids in your මේක මම දන්නවා. මේක අපි දන්නවා මෙන්න මෙහෙම විදිහට මෙතන ඉන්නේ කවුද කියලා අපි හඳුනාගෙන ඉන්න ඕනි. මේ රතු පාට කොටුවෙන් පෙන්වන්න කාන්නේ කවුද? rook. ඊට පස්සේ මේ කොළ පාට පැහැයෙන් පෙන්වන්න කාන්නේ කවුද? ඉතින් මේ රතු පාට පැහැයෙන් පෙන්වන්න කා තියෙන rook. ඊට පස්සේ මේ කොළ පාට පැහැයෙන් පෙන්වන්න කාන්නේ කවුද? king. දැන් එතකොට මේ දෙන්න එකිනෙකට මාරු කරන්න පුළුවන්. ඒකේ ස්පෙෂල් මූවමන්ට් එකක්. මේ අපේ බෝ මේ අපි මෙයාව මෙතන දැම්මොත් rook ට මොකද වෙන්නේ? rook මෙහාට එනවා. rook මෙතනට එනවා. මම බලන්න. ඉත්ත මාරු කරා. එකිනෙකට මේ ඔන්නේ ආපස්සට බලමු. මෙන්න මෙහෙම ආන්න මේ පේනව නේද? එහෙම තමයි chess. ඔන්න මේවත් තමයි කියන්නේ chess කියලා. කොහොමද අපි මෙහෙම අදින්නේ? මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. අපි මේ මෙතන ඉන්න කුවේ මේ කොළපාට පැහැයෙන් මේ කොටුවෙන් පෙන්වන්න කරන අපේ king G1 කොටුවට දානවා. G1 කොටුව කියන්නේ ඔයගොල්ලන් පේනවා ඇති මේ අංක මේ
ඉංග්‍රීසි අකුරු ඒකෙන් බලාගෙන ඉගෙන ගන්න. G1 කොටුවට දැම්මොත් rook කොතනද දෙන්නේ? F1 කොටුවට. king G1 කොටුවට දැම්මොත් rookට දාන්න පුළුවන් F1 කොටුවට. එතකොට මොකද වෙන්නේ? මාරු වෙනවා දෙන්නම. දෙන්නම මාරු කරගන්නවා තැන්. ඕන් තැන් දෙක මාරු කරගත්තා. එහෙම තමයි. ඒක ස්පෙෂල් මූව්මන්ට් එක. ඒක ඔයගොල්ලෝ හදට ඉගෙන ගන්න. ආපස්සෙන් මම ඒක දාන්න. මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම මාරු කරනවා. ආපස්සෙන් දාමු. මේක ඉගෙන ගන්න තමයි මම මේ වීඩියෝ එක දාලා තියෙන්නේ. මම දැම්මා. මෙහෙම මාරු කරන්න දැක්කනේ. ඊට තවත් ස්පෙෂල් මූව්ස් එකක් යනවා. ඒකත් අපි ඉගෙන ගමු. castling queen side. මේකත් මාරු කිරීම එකක් තමයි. මේක similarly castling on the left side is called queen side castling කියන්නේ. මෙන්න මේක අපි මෙන්න මෙහෙම බලුවා. අපි queen නෙමෙයි. මේ කියන ඉන්නේ king. හැබැයි මෙතන වැරදීමක් වෙලා තියෙනවා සමාව වෙන්න. මෙතන king ඉන්නේ මේගොල්ලන්ගේ මේ ලෙසන් එකේ පාඩමේ මේ පොඩි අවුලක් වෙලා තියෙන. මෙතන king නෙමෙයි. මෙතන queen නෙමෙයි. මෙතන king ඉන්නේ. ආපස්සට kingගේ මේ ඔය kingට මාරු වෙනවා. මේ king මෙතනට දැම්ම C1 කොටුවට දානවා kingව. kingව C1 කොටුවට දැම්මම මොකද වෙන්නේ? pawn දාන්න වෙනවා D1 එකට මාරු කරන්න පුළුවන් මෙහෙම. දැක්කනේ. දැන් ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා. මොකද්ද? මේ කවුද මේ ඉන්නේ කොළපාට කොටුවේ? අපි දන්න කියන කෙනෙක් කවුද? pawn. කවුද මේ ඉන්නේ? pawn. මේ pawn ගොඩ කට්ටිය නිකන් හිතගෙන වටින්නේ නැති එකකින්. ඔව් ඇත්තටම වටින්නේ නැහැ තමයි. හැබැයි අන්තිමම කොටුවේ ඒ කිව්වොත් එම 8 වෙනි අන්තිමම කොටු පේරියට ඊටාම වටිනවා. ඇයි? මෙයා මෙතෙන්ට ගියොත් වෙන දේ ඔන්න බලා ගන්න. අපිට මෙයා අන්තිමම කොටුවට ඉස්සහම අන්තිමම 8 වෙනි පෝරිමට කොටුවට දැම්මොත් අපිට අලුත් ඉත් එක්ක එලීට ගන්න පුළුවන්. මොකක්ද ඒ කතාව තේරුම? අලුත් ඉත් එක්ක එලීට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඔය අන්න දැක්කනේ. අපිට අලුත් ඉත් එක්ක ගන්න පුළුවන්. ඒක ප්‍රොමෝෂන් එක කියන්නේ. මේ කොළ පාට අපේ pawn අන්තිමම කොටුව මේ හතරඟ පැත්තේ අන්තිමම කොටුවට දැම්මොත් අපිට ප්‍රොමෝෂන් අපේ වැටිච්ච ඉත්තව ආයෙ නැවත ගන්න පුළුවන්. දැක්කනේ? වැටිච්ච ඉත්තව අපේ නැතිවෙච්ච ඉත්තව ආයෙ අපිට ගන්න පුළුවන්. ඒක වටිනා දෙයක්. ඊට පස්සේ අන්න එහෙම තමයි ආපස්සට අපි කරමු. මෙන්න මෙහෙම. ඉස්සර දත්තා මේකින් දැම්ම අන්තිම කොටුවට ගියා pawn අනේක වාට ඕනම කෙනෙක් ගන්න පුළුවන් මේ. මේ අපි ඉතින් ආපස්සට බම් ප්‍රොමෝෂන් එකට ගිහිල්ලා ප්‍රොමෝෂන් බෝනස් එකක් මේක. මේක පට්ට වටිනවා මේ. හොය දැක්කනේ. pawn කොච්චර වටිනවද කියලා. pawn නම් ඉතින් මුලදී වටින්නේ අගදී තමයි විශාල වශයෙන් වටින්නේ. දැන් 10% අන්තිමම ලෙසන් එකේ. ඉතින් පස්සේ අපි ඇත්තටම චෙස් ගේම් එකකට යනවා. 10% එක ඔන්නේ. The special pawn is capture move. If you opponent moves towards a square from its starting position, you can capture it. Which one of your pawn as if it had moved just one square? බලමු. ඔන්න දැන් මොකද උනේ? හොඳට බලන්න. දැන් මේ මෙතනනේ හිටියේ මේ රතුපාට කොටුවේ තමයි දැන් මේ pawn හිටියේ. දැන් කොතන? මෙතනට ඇවිල්ලා. මෙතනින්ද මෙතනට ඇවිල්ලා. මේ පේනව නේද pawn? මොකද කරන්නේ? මෙයාට ඉස්සරහට එන්න ඕන. මෙහෙම. දැක්කනේ? end pass capture මොකද උනේ? අපි ඉගෙන ගත්තනේ pawnට හැඩයට කපන්න පුළුවන් කියලා. හැඩයට කපන්න පුළුවන් මෙන්න මේ විදිහට දැක්කනේ? අන්න මොකද උනේ? අර මේ පුංචි කළු පාට ඉත්තට
පුංචි කලවාට පවුන්ට මොකද වුනේ? අර නැති වුණා, අයින් වුණා, කැපුණා. අර හැඩයට කපනකොට ඒක ඉගෙන ආපස්සයක් අපි ඉගෙන ගන්නවා. මොකද දන්නවනේ මේක ඊටාම වටිනා මේ පේනවනේ. මෙහා මෙතනට මේ කොළ පාට ඉත්තා මේ රතු පාට කොට දැම්ම නෝයි. එක්කනේ. දැන් අපි ලෙසන් වලට ගියා. දැන් අපි යමු රියල් මැච් එකකට. ඔන්න අපි රියල් මැච් එකට යනවා. දැන් මගේ පැත්ත තමයි සුදු ඉත්ත. හතුරන්ගේ පැත්ත තමයි කළු ඉත්තෝ. ඉන්නේ මගේගේ සුදු. අපි සමද බලමු. මම ඔයගොල්ලන් ඉස්සන් කියලා දුන්නා. පවුන් ඉස්සන් පළවෙනි එකේදී යාට කොටු දෙකක් පැන්ත හැකිනේ. කොටු දෙකක් කොයි? පේනවනේ. ඔන්න හතුරු ඉත්ත පැන්න මම මොකද කරන්නේ? ඉස්සලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ සුදු ඉති ටික ඉස්සාම වේගින් අදින්න. ඉස්සාට මෙහෙම එකිනෙකට. දෙන්න ගාන අදින්න ඕනේ. ඊට පස්සේ මෙයාව ඉස්සාට ගන්නවා. ඔන්න කවුද යාවේ ඉස්සාට? මේ රතුපාර කොටුවේ කවුද ඉන්නේ? ඕ නයිට් කෙනෙක් නේද? නයිට් කෙනෙක්. පේනව නේද? එතකොට මොකද කරන්නේ? අපි පාවුන් එක කොටුවක් විතර ඉස්සාට දානවා මෙයාගේ. දැන් බලමු. අන්න වෙනස් වුණා. දැන් අපි මෙතන චෙක් එකක් කරනවා. හිර කරන්න යන්නේ. චෙක් එකක් කරන්නේ. ඇත්තටම හිර කරන්න යන්නේ කොහමද හිර කරන්නේ? මේ රතු පාට කොටුවේ ඔයගොල්ලන් පේනවා නේද? අපේ හතුරු පාවුන් කෙනෙක් ඉන්නවා. හතුරු පාවුන් කෙනෙක්. හතරේ පාවුන් කෙනෙක් මේ කොළ පාට පැත්තේ ඉන්නේ. අපේ පාවුන් කෙනෙක්. දැන් අපි මොකද කරන්නේ? අපි මේ දෙන්නව හිර කරනවා. මෙන්න මේ විදිහට ඉස්සාර ගන්නවා මේ ඉත්තව. ඔය දැන් මේ ඉත්ත දෙන්නව මූව් කරන්න බෑ. පේනව නේද? දැන් මේ රතු පාට පැහැයෙන් පෙන්වු කරන මේ ඉත්තවයි මේ ඉත්තෝ දෙන්නව හොල්ලන්න බෑ. ඇයි? මේගොල්ලෝ ඉස්සාට විතර යන්නේ මේ. මේගොල්ලෝ ඔක්කොම ඉස්සාට යන නිතයි තින්නේ. නේ. පේනවනේ. හැබැයි කපන්න විතරයි මේ. කපන්න විතරයි මේගොල්ලන් හැඩයට කපන්න පුළුවන්. මේගොල්ලන්ට කපන්න පුළුවන් වෙන්නේ හැඩයට විතරයි. මෙන්න මේ විදිහට. මං නයිට් කැපුවා. පේනවනේ? අපේ අවශ්‍යයක් යමුදී. නේ? මොකද යමු? අපි මෙතන හිර කරා. මෙහෙම විදිහට. ඉතින් මොකද වෙන්නේ? මෙයා ඉස්සර ගමු. මෙතන හිර දැක්කනේ මේ ඉත්ත අදින්න බෑ. මෙයාට ඉස්සරට එන්න බෑ. අපේ නිසා අපි මෙයා මෙතනට ගමු ඈ. දැන් මෙතන සිදුවෙනවා මේ දෙයක්. මම මේ උගන්වන විට මම දිනයින්ට පැහැදිලි කියලා නම් දන්නේ නැහැ. හැබැයි දිනයි මම ඔයගලන්ට උගන්වනවා කොහොමද මේ ඉත්ත ටික අදින්නේ කපන්නේ කොහොමද කියලා. දැන් මෙතන මේ රතු පාර කොටුවේ මේ පින්නු කරනවා කවුද? අපේ හතුරෙක් පාන් කෙනෙක්. මෙයා අපේ මේ කොළ පාරක් කෙනා කවුද? අපේ මිච්ච පාන් කෙනෙක්. අපි මේ දෙන්නව හිර කරනවා. අන්න හිර වුණා. පේනවනේ? දැන් මේ ඉත්තට හිර වුණා. මේ ඉත්තට හිර වුණා. මේ හතර දෙනාම හිරලා මේ දෙන්න හතර දෙනාම අදින්න ඉත්ත ටික අදින්න බෑ. බැරව යනවා. මොකද ගන්නේ? අපි දැන් රූක්ෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවා. දැන් මෙතන හිර වෙලා ඉන්නේ. රූක්ක ගන්නවා මෙහෙට අශ්‍රයා කියන්න බෑ. මෙයා කවුද මේ රතපාරේ කෙනා? කොටු උඩ ඉන්නේ. නයිට්. අපි නයිට් එකෙන් ගමු පාවුන. දැන් බලමු කවුද දිනන්නේ කියලා. පේනවනේ කුයින් ඉදිරියට එනවා. ඒක නම් හොඳ දෙයක් නම් නෙමෙයි කොල්ලෝනේ. අක්කා අයියා නංගිනා මල්ලිලා ඒක නම් හොඳ දෙයක් නෙමෙයි. අපේ එක නිසා කොතෙන්ද දින්න ඕනේ?
දැන් ක්වීන් ආවා කියන්නේ අනිවාර්යෙන් රූක්ව කපනවා. අපි මෙතන කැපුවොත්. ඔන්නේ මෙන්නේ බලන්න. අපි නයිට් එක කපනකොට නයිට් එක කපුවා. අන්න දැක්කනේ. අපේ රූක් ක්වීන් විසින් කැපුවා. අපි නයිට් එක කපන්න ගිහලා එහෙම වුණා. දැන් අපි මොකද කරන්න ඕනේ? දැන් මේ ක්වීන් ඉස්සරහට ඇවිල්ලා තින් දැන් අපි ඉස්සරහ කලින් මෙහෙම බලමු. දැන් එහෙම කරනවද? නෑ. දැන් ආපස්සට අපි අන්ඩු කරලා බලනවා මේ. දැන් මේ කලින් අපි මෙතනට අරන් කැපුවේ. එහෙම දෙන්නේ නෙමෙයි. එහෙම වැරදි. මෙන්න මේ විදිහට කපන්න මේ පාවුන හැඩයට කපන්න පුළුවන්. අපි ඉස්සරහ කුයින්න කපනවා මෙන්න මේ විදිහට. අන්න එහෙම තමයි ඉත්තා අදින්නේ. අන්න දැක්කනේ. අපි ඉස්සලාම දැන් මෙතන පෙන්නුකා දැක්කනේ. එකිනෙකට කැපුණා. පාවුන් කුයින්න කැපුවා. එතකොට කවුද මේ බිෂොප් පාවුන් කැපුවා. දැන් මෙතන එහෙම තමයි මෙතන සිදු වෙලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? අපි දැන් රූක් ගන්නවා ඉස්සරහට. අන්න දැන් රූක් ඉස්සරහට ගත්තා. අන්න පාවුන් රූක් කැපුවා රූක් පාවුන් කැපුවා. දැන් මෙතන කාන් සිදුවන දේ නම් ඕගලන්ට වැටහෙනවා. පාවුන්ට හැඩයට කපන්න පුළුවන් කියලා. පාවුන්ට හැඩයට කපන්න පුළුවන් කියලා. දැන් අපි මොකද කරන්නේ? අපි නයිට් එලීට ගමු. ඉස්සරහම. නයිට් එලීට ගත්තා. මොන් පේනවනේ. රූක් මෙහාට වුණා. දැන් අපි ඉස්සරහම මේ චූටි පාවුන් ටික මං කියවනේ ඉස්සරහ ගන්න කියලා. මෙහෙම ඉස්සරහ ගන්න පාවුන් ටික. අන්න හරි. මේ පාවුන් එක කොටු ඉස්සරහට ගමු. අන්න දැක්කනේ එක පාවුන් කියන එක මොකද කරන්නේ? හිර කරනවා. හිර කරා. ඕනෝක තමයි කියන්නේ හිර කරනවා කියන්නේ. හරි. දැක්කනේ. රූක්ටත් එන්න බෑ. අර පාවුන්ටත් එන්න බෑ. හරි. අපි මේ පාවුන්ත් ඉස්සරහට ගත්තා. අන්න හතරු රෝ මොකද කරන්නේ? පස්සට යනවා. ඊට පස්සේ අපි මෙතනදී අපි ඇයි මේ මෙතන ඉන්න දැන් අපි රතුපාර කොටුවෙන් පෙන්වුම් කරන පාවුන් ආයේ අපි හිර කරන්නේ නැත්තේ. මොකද මේ මෙතන බිෂොප් ඉන්න නිසා. බිෂොප්ට හැඩයට යන්න පුළුවන්. මේ බිෂොප්ට යන්න පුළුවන්, මෙතනට යන්න පුළුවන්, මෙතනට යන්න පුළුවන්, මෙතනට යන්න පුළුවන්, මෙතනට යන්න පුළුවන්. මේ තව කපන්නත් පුළුවන්. මෙතනට යන්න පුළුවන්, මෙතනට යන්න. මේ හැඩයට ඔක්කොම මෙයාට මේ හැම හැඩයට යන්න පුළුවන් මේ බිෂොප්ට, මේ බිෂොප්ට. මේ බිෂොප්ට යන්න පුළුවන් මෙහෙම විදිහට හැඩයට. එතකොට අපි මොකද ගන්නේ? මේක ඉස්සර ගන්න බෑ. මොකද මේ පාවුන් හැඩයට කපලා අයින් කරනවා. එතකොට අපි මෙතනදී අපි නයිට් ඉස්සර ගන්නවා. මෙන්න මේ විදිහට. පේනව නේද? මෙතන මෙයාට ඉත්තා කපන්න පුළුවන් දේ කපන්න නැති ඇයිද කියලා මන් දන්නේ නැහැ. ඇයි ඒක වාසියක් මෙන්න මෙහෙම. පේනව නේද? මේකෙන් අපේ බොහෝ සෙයින් වාසි මොකද දන්නවද? මෙතන කවුරුත් ගෙන් යන්නේ නැහැ කවුරුත්. අපි මෙන්න මෙයා මෙතන ගන්නවා. ඔන්න නයිට්. පේනවනේ. අපි නයිට් ආය දාන මෙන්න මෙතනට. පාවුන් ඕන් දැක්කනේ රතු පාට කොටුව. අන්න
වැඩි වුණේ මොකද්ද? බිෂොප් කැපුවා නේද නයිට්? ඔන්න ඔහම තමයි චෙස් හදින්නේ. බලමු. අපි පාවුන් 20ක් දාමු. හරි. අපිට මේ පාවුන් 30ක් දැම්ම මෙයා 6ට කපනවා. එතකොට කපන්නේ මෙයා 6ට කැපුවා. හරි. මෙයා 30ට ගන්න ඕනේ. දැන් අපේ දැන් හොඳම වාසිය තමයි දැන් මේකේ. දැන් කාගෙන් වාසිය ගන්න ඕන? බිෂප් දානවා කෙලින්ම. දෙතම බැලුවොත් මෙතනට. බිෂප් මෙතනට ගත්තා මගේ බිෂප්. දැන් ඉස්සර ගන්න ටිකක් පහසුයි. අපි මොකද කරන්නේ? අපි රජතුමාවත් ඉස්සර ගන්නවා. චුට්ටක් එක කට්ටක්. අපි නයිට්වත් ඉස්සර යනවා. අපි කෙනෙක් දැන් ඉස්සරට අරගෙන යනවා. අපි පෙන්වන්න කරන එකෙත් කපන විදිය එකපා. මොකද නම් මෙතන කැපුවොත් මෙයා මෙතෙන්ට ඇවිල්ලා කපනවා අපේ queen. ඒක නිසා නේ මේ නයිට් මෙතෙන්ට කැපුවා. අන්න මෙහෙමයි චෙස් කරන්නේ. හරි. අන්න මෙයාට හිර වෙනවා දෙන්නම. අපි නයිට් ආයෙ මෙතෙන්ට ගෙනලා කපනවා. අන්න. බිෂප් අපේ නයිට් කැපුවා. දැන් තියෙන්නේ අපේ උමනා ස්ථානෙට යන්න. ඕ මට පේන්නේ ගොඩක් දුර ආවා. දැන් අපිට නිසා වාසියක් වුණා. දැන් queen ඉස්සන් ඉන්න නිසා queenට හැමතැනම යන නිසා අපිට bishop කපන්න පුළුවන් දැන් queen ලව්වා. මෙන්න මේ විදිහට. අන්න. මෙයාව කැපුවා නේද? කමන්නේ අවුලන්නේ. අපි bishop ඉස්සරහ ගත්තා. අපි rook වත් ඉස්සරහ ගත්තා. bishop කෙලින් තියන්න ඕන මෙන්න මේ විදිහට. නැත්තම් ආයේ අපි කිව්ව මෙතෙන් තියන්න උත්සාහ කරනවා මෙතෙන්ට කපනවා යනවා. හරි. දැන් බලමු. හරි අපිට වාසියක් ආවා. rook කැපුවා. අම්මෝ යාන්තේ rook කෙනෙක් කැපුවා. අපි දැන් හයි. තව එකක් ගත්තා. දැන් නේමයි දැන් දිනන්න ළඟයි. පස්තියන් මෙයා බෑ කිං මෙයාව කපනවා. මෙයාව කැපුවා තාම ඉතින් කමන්නේ අවුලන්නේ මෙයා කපන්න දාන්න. හරි කමන්නේ මෙයා හිර කරන් තියන්නේ. යා උගුලකට අහුණා අපේ. දැන් පාවුන් rook කපනවා. හරි දැන් තියෙන්නේ rook කැපුවා. කවුද අපි ගන්නෙ? අපි නැතිච්ච එක ගමුද? නෑ අපි කික් කරන අලුතින්. දැක්කනේ. ඔහම තමයි මෙතන මොකද උනේ? චෙක් එකක් වුණා. හිර වුණා. තේරෙනවනේ අපි අලුත් ඉත් එක්ක ගත්තා පාවුන් අයින් කළා. නේ? අවුන්න ඔහම තමයි චෙස් වෝ එකක් කරන්නේ. එහෙනම් අපේ චෙස් වැඩසටහනේ අවසන් වෙනවා. මේ වීඩියෝ එක බලපු හැමෝම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් දාලා දාන්න. එහෙනම් ඔන්න අයියේ අක්කේ නංගි මල්ලි ඔන්න අපි ගියා.